ආයුබෝවන් ඕපන් ටෝක් පටන් ගන්න හදන්නේ CTV වැඩසටහන් මාලාවේ ඕපන් ටෝක් කියන්නේ ඔබට අපට විවෘතව කතා බහට ලක් කරන්න පුළුවන් කරුණු කාරණා කතා කරන තැන. අද අපි කතා කරන්න හදන්නේ යුද්ධය සහ සාමය පිළිබඳව. මෙතනින් පටන් ගන්නම් මම. සියක් දහසක් උණ්ඩ යද්දී හිස උඩින් බිල්ලක් සොයන් ගියේ නෑ රණබිමෙන් නික්ම යුද කළා දේශය නමින්. රටක මවුනෙත් කඳුළු මැකුමට සිය මවුන් හඬවාලමින් කටුකොහොල් මැද දුක්දරා උන් දිවිය දුන්නා දෑ නමින්. එතමයි ශ්‍රී ලාංකීය රණවිරුවා. LTT ත්‍රස්තවාදය නිමා කරමින් ඒ සැමරුමත් සමග නැවත මේ යුද්ධය කියන කාරණාව ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඇත්තටම රණවිරුවා පිළිබඳව කතා කරන්න එහෙම දවසක් කියලා වෙන් කරන්න ඕනේ නැහැ. මොකද ඔවුන් එක්ක අපි ජීවත් වෙන්නේ ඔවුන් එදා දී පරදුවට තබමින් වැඩ කරපු නිසාවෙන්. කොහොම වුණත් දේශපාලන කාර්යයේදී මේ රණවිරු දින සැමරුම පිළිබඳව මේ සැරේ නම් අපිට දකින්න ලැබුණේ රටක් හැටියට එච්චර සුබ කාරණාවක් නොවේ. අපි බැලුවොත් මොනවද ඒ වාර්තා වුණු කාරණාව කියලා. මෙහිදී ආණ්ඩු පක්ෂ විපක්ෂ හැමෝම රණවිරු දින වෙනුවෙන් නොයෙකුත් ප්‍රකාශ දහන් කළ තිබුණා. කොහොම වුණත් හැමෝම කතා බහ ලක් කරන්න පටන් ගත්තේ රටක් විදිහට වත්මන් රටෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක කියූ ප්‍රකාශය යුද්ධය අවසන් කළා කියන්නේ අවසන් වුණා කියලයි කියන්නේ. ඒක යුද්ධය අවසන් කළා කියන්නේ නැහැ. අවසන් වුණා කියලයි කියන්නේ. යුද්ධය අවසන් කිරීම ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. අනුර දිසානායකගේ රණවිරු දින කතාවේදී නොකී දෙයින් කියපු දේ තේරුම් ගමු කියලයි අපිට වාර්තා දකින්න ලැබුණේ. වාර්තා මාධ්‍ය වාර්තා කළ තිබුණේ. බලන්නකෝ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රණවිරු දිනේදී ඔහුගේ ප්‍රකාශය කොහොමද කළේ කියලා. අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘභූමියේ පූර්ණ නිදහස අපි අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘභූමියේ පූර්ණ නිදහස යන කුමක්ද? අද මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්වයක් එනවා. නායාමට අවදානම් වූ කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතනින් මොන කලාපේ නායාමකට ලක් වේවිද කියලා බයක් තියෙනවා. අපි නිදහස්ද? ඔබ ඒ දැක්කේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මෙන්න මෙහෙම කියනවා. යුද ජයග්‍රහණයට අවුරුදු 16ක් පිරුණත් මම තවම සෙබළුන් වෙනුවෙන් දේශපාලන යුද්ධයක් කියලා. ඒ තමයි එවකට රට කරවපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි එහෙම කියන්නේ. කොහොම වුණත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් එක්ක ඊට පස්සේ පොදු ජන බල පෙරමුණේ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සැරටම උත්තරයක් දෙනා මෙන්න මෙහෙම. මේ යුද්ධයයි සාමයයි කියන එක පැටලිලා තියෙනවා කියලා තමයි ජනාධිපතිතුමාගේ කතාවෙන් තේරෙනවා කියලා වාර්තා කරන්නෙත් අපි දැක්කේ පුවත්. හැම කෙනාම අපි අතරගෙන ඉදිරියට ගියේ වෙනුවෙන් සාමය වෙනුවෙන් යුද්ධ කරන්න සාමය වෙනුවෙන්. ඉතින් මේ කියන්නේ යුද්ධ කරන්න සාමය වෙනුවෙන්ද කියන්නේ සාමයක් වෙනුවෙන් අපි යුද්ධ කරලා සාමය ලබා ගන්න උත්සාහ කරාද කියන මෙන්න මේ මොකද්ද පැටලෙවිල්ලක් තමයි ජනාධිපතිතුමා කියන්නේ. කොහොම වුණත් මේ කාරණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්න මේ ආකාරයෙන් කියනවා. ඔහු කියන්නේ කවුරුත් මේ යුද්ධ කළේ මේ යුද්ධය ආය කරා යන්න නෙමෙයි. යුද්ධ කළේ සාමය පවත්වාගෙන යන්න. රටක් හැටියට අපි බයෙන් හිටපු මොහොතක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊට පස්සේ සරත් ෆොන්සේකා හිටපු මේ අපි කියන්නේ යුද හමුදාපතිතුමා ආරක්ෂක අංශේ එතකොට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා මෙන්න මේ අය එකතු වෙලා දිවි පරදුවට තබමින් අභිහිත රණවිරුවන් මේ යුද්ධය කළේ සාමය ලබා ගන්න තමයි. ජනාධිපතිතුමා කියන ආකාරයට මේ යුද්ධ කළා යුද්ධෙන් සාමය ගන්න බැරි වුණා කිව්වට යුද්ධ කරන්න යුද්ධයක් පවත්වා ගන්න නෙමෙයි සාමය ලබා ගන්න තමයි. එහෙම තමයි සාමය ලබා ගත්තේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියන්නේ මෙන්න මෙහෙමයි රණවිරු සැමරුම ගැන. නේද අධිකව ජනාධිපතිතුමා බොහොම අමාරුවෙන් රණවිරුවන්ට උපහාර දක්වන්න ඇවිල්ලා අන්තිමට මේ රටේ රණවිරුවා සාමාන්‍ය සෙබළෙක් ගන්නට හැල්ලු කරලා යන්න ගියා.
ඒ වගේ මට නම් හිතා ගන්න බෑ මේ 30 අවුරුදුක යුද්ධයක් ඉවර කළා ඒ ලබාගත්තු නිදහස සහ සාමය වර්ෂාපතනය නිසා ස්වභාව ධර්මය නිසා ඇතිවෙන නායාමකට සමාන වෙන්නේ කොහොමද කියන කාරණය. කතා දෙක පටලවගෙන දෙක පැටලිලා තියෙන කාටද කියන කාරණේ තමයි මට දෙන ප්‍රශ්නේ. පැතින් පැහැදිලිවම අපි මේ රටේ රණවිරුවට නිසි ගෞරවය දෙනවා. ඒ ගෞරවය දෙන්න අපි රණවිරු දිනේ වෙනකන් ඉන්නේ නැහැ. අපි හැමදාම මේ නිසි ගෞරවය දුන්නා. දැක්ක නේද? එහෙමයි විපක්ෂය කට්ටිය කියන්නේ. ඊට පස්සේ මේ රණවිරු දිනේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය වෙනුවෙන් අනුර කුමාර සහෝදරයත් එක්ක හිටපු සහෝදරයෙක් හිටපුවා. ඒ දවස්වල හිටපු සහෝදරයෙක් තමයි විමල් වීරවංශ කියන්නේ. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ සහ ඔහුගේ මේ රැඩිකල් කතා අහන්න ගොඩාක් කට්ටිය කැමති වුණා. විමල් වීරවංශ මේ පරාජයන් එක්ක පොඩ්ඩක් පසුබැස්ස. නමුත් ආයේ කරලියට එනවා. ඔහුගේ අර පරණ වාක් විලාසය නැවත ඉස්මතු වෙනවා. විමල් වීරවංශ නම් කියන්නේ ජනාධිපතිතුමා මේ කතාවට මොලේ මඤ්ඤං කතා කියන පොල්පිත්තේ සේනාධිනායකයාලු. ආවෙත් පචයෙන්ලු කයියෙන් ඉන්න හදන්නේ පචයෙන් කයියෙන් ඉන්න බෑ කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. අපි නෙමෙයි කියන්නේ ඔය වාමාංශික මත දරපු රැහේ හිටපු ඔබේ සහෝදරයෙක් තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රභාකරන්ට ත්‍රස්තවාදියෙක් කියන්න තරම් කෂේරුකාවක් නැති එක ප්‍රශ්නයක් කියලයි විමල් වීරවංශ මහත්තයා කියන්නේ. විජේවීරට ත්‍රස්තවාදීන් කියන්න කෂේරුකාවක් තිබුණට ඒ පක්ෂයේ හිටියට අනුර කුමාරට එහෙම බෑ කියලා සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් කියන්නේ දැන් ඒක තමයි ඉතින් කියන්නේ විජේවීරලාගේ සහෝදරත්වයෙන් තිබුණු ජවිපෙද මේ ජාතික ජන බලවේගය කියන ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් මේ එහෙම බැලුවොත් එහෙම දැන් ඔය ජනාධිපතිතුමා කියන විදිහට රටක් එහෙම නිදහස් කරගන්න බැලුවොත් එහෙම නිදහස් නැහැ කියන එක තමයි ඉතින් එහෙම කියන්නේ. කොහොම වුණත් එකට හිටපු කට්ටිය දැන් නිකන් පිල් බෙදිලා ඒ දවස්වල වාමාංශික කට්ටිය කියන කතා එක බලුවාම ඉතින් ගොඩාක් දේවල් මතක් වෙනවා. බලන්නකෝ විවල් මහත්තයා මාධ්‍ය හමුවකදී ඒ කාරණාව සැරටම උත්තර දෙන්න මෙන්න මෙහෙම. ආවෙත් කයියෙන් පචවලින් බොරුවලින් මුසාවාදෙන් ඉන්න හදන්නේ බොරුවෙන් පචෙන් මුසාවාදෙන් කයියෙන්. සමාජයෙන් ආපු පීඩනයත් එක්ක තමයි අකමැත්තෙන් ආවේ. ඒ අකමැත්තෙන් රණවිරු විජයග්‍රහණයේ සමරුවට ආපු පළවෙනි විධායක ජනාධිපතිවරයා තමයි මේ. ඒ කතාව ඇහුවම නම් හිතුණා ඇත්තටම නාවනම් හොඳයි කියලා. ඒ කරපු කතාවේ තියෙන තහනම් වචන ගොඩක්. රණවිරුව කියන වචනේ තහනම්. ලෝකෙ කිසිම රටක කිසිම රාජ්‍ය නායකයෙක් මේ අලුගුත් තේරු වැඩේ කරලා නැහැ. කැතයි. රණවිරුවගේ තත්වය බිඳුවට වටන්න සේනාධිනායකයෙන්න ඕනේ නැහැ මෙහෙම උත්සවවල. එහෙම සේනාධිනායක පිත්තෙන් කපා ගන්න පුළුවන්. අඩු ගානේ රණවිරුව කියන වචනේ කටෙන් එළියට දාන්න බෑ. ඒකට බයයි. දෙමළ ඩෑස්පෝරාව අමනාප වෙයි කියලා බයයි. කරපු උදව් දීපු සන්තෝෂම් එළියට එයි කියලා බයයි. අපි අද පොඩ්ඩක් මේ පාර්ලිමේන්තු මැති සභාවේ කියපු කතා එක්ක තමයි කතා බහ ලක් කරන දන ඕපන් ටෝක් වැඩසටහනේ. මොකද පාර්ලිමේන්තුවේ රටේ ගොඩාක් දේවල් කතා බහ ලක් කරන තැනනේ. අති උත්තරීතර ආයතනනේ පාර්ලිමේන්තුව කියන්නේ. ගොඩාක් කටි යන්න දගලන්නෙත් ඒ හින්දා වෙන්නේ නැති කියලා අපිට ඒ කාලේ හිතුණා. හැබැයි ඉතින් මේ සැරේ නම් එහෙම ගොඩාක් එන්න හිතන් හිටපු කට්ටිය එන්න බැරි වුණා. ඉතින් කොහොම වුණත් මේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා මේ පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ බහුතරයේ ඉන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සමහර මන්ත්‍රීවරු මේ පක්ෂයක පාපිස්සකටවත් තියන්න වැඩක් නැති එහෙම මනතෙන් ගැලපෙන්නේ නැති කට්ටිය තමයිලු දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ කියන්නේ එහෙම කිව්වේ ඔය කට්ටිය ආණ්ඩුවේ ඔකට ජනාධිපතිතුමා තමයි කිව්වේ එහෙම පාර්ලිමේන්තුවකටවත් පක්ෂයේ වැඩක් කරගන්න බැරි කට්ටිය මේ ගරම් තේරුම් නැහැ කියලා. නමුත් ඒ පක්ෂයේත් එහෙම ඉන්නවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහත්තයා කියන. එතකොට විපක්ෂයේ කට්ටිය සහ ආණ්ඩු පක්ෂයේ කට්ටිය කවුද මල්ලියේ කවුද කියලා අහනවා. නමුත් හිමීට කියන්නම් කියනවා. බලන්නකො මැති සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහත්තයා මෙන්න මෙහෙමයි ඔහුගේ දේශපාලන කතාව සහ ඔහුගේ මේ තිබෙන මේ පාපිස්සේ කතාව කිව්වේ මෙන්න මෙහෙම. ඒක නම් මම කියන්නම් වෙලාවට. දැනුත් කියන්නම්. දැන් අහගන්නකෝ. ඔබතුමාලා මේ පාපිස්සටවත් වෙන පක්ෂ ගන්න නැති හින්දා JVP එකට ඇවිල්ලා පාර්ලිමේන්තුව ආවා. ඒ හින්දා දැන් කරුණාකරලා අහගන්න. මේ ඔබේ ජනාධිපතිතුමා කියන්නේ ගම් නියෝජක කතානායකතුමනි. ඉතින් මෙතුමන්ලගේ ජනාධිපතිතුමාට මෙතුමන්ලා පාපිස්සකටවත් වටින්නේ නැත්නම් ඒ වටිනාකම හදාගන්න මගේ ඇඟේ එල්ලිලා හරියන්නේ නැහැ. මෙතුමන්ලා හිතනවා රාජපක්ෂලගේ ඇඟේ එල්ලුවම තමන්ගේ ජනාධිපතිවරයා පාපිස්සෙන් උඩට ගනී කියලා. නෑ. ඔබතුමාලට වෙන්නේ පාපිස්සිනුත් බිමට වැටෙන්න. මෙහෙම කියොත්. ඒ හින්දා ඔබතුමාලා කරුණාකරලා මේක අහගන්න. ඉතින් තමන්ට නිදහස අරන් දීපු රණවිරුවට සෙබලා කියලා කතා කරලා රණවිරුවෙක් කියන්න කොන්ද පණ නැති හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙක් රාජ්‍ය ලේක අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට හමුදාවේ සේවය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අද ඉන්නවනම් ආණ්ඩුව නියෝජනය කරන 7 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් නියෝජනය කරපු අයටම තමන්ගේ හමුදාවට රණවිරුවා කියන තරම් කොන්ද පණ නැත්තම් චන්දරි ඉස්සෙල්ලා අර්ජුනා මන්ත්‍රීතුමා කියන රණවිරුවා කියලා ලංකා හමුදාවට. හැබැයි ඡන්දෙට කලින් පෝස්ටරේ රණවිරුවා කියලා මමත් රණවිරුවෙක් කියලා ගහගත්තු කෙනා
රණවිරු වගේ විශ්‍රාමික රණවිරුවන්ගේ සංසදයක් හදලා දැන් ඒක විශ්‍රාමික සෙබළන්ගේ සංසදේ වෙලාද? හොඳයි. දැන් අපි කතා කරන්න හදන්නේ දැන් අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරපු ආකාරයන් මෙන්න මේ කාරණාව කියන්න හදන්නේ. ඇත්තටම ඇයි ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට රණවිරුවාට රණවිරුවා කියන්න බැරි? ඇයි සෙබලා කියන්නේ? සොල්දාදුවා කියන්නේ ඇයි? රණවිරුවා කියන්නේ රණවිරුවෙක් හින්දා. ඔබගේ අපගේ ජීවිත බේරලා දුන්න රණවිරුව. ඔවුන් අදටත් ඔවුන්ගේ අත්පා නැතිව සමහර අය තාමත් ඇඳේ කොඳු පන නැතිව සමහර අයගේ මිනිහක්වත් ගෙදර අයට බලා ගන්න බැරිව ඔබ දකින්නද මේ දවස්වල සෝෂල් මීඩියා වල එවකට අවසාන මෙහෙයුම් වල ක්‍රියා කරපු ඒ අභිහිත රණවිරුවන්ගේ ඒ අභිමානය බලන්න ඒ වීරත්වය සමන්ගේ අතපය එල්ලි එල්ලි වෙඩි තියලා තියෙනවා. එක රණවිරුවගේ අත්දැකීමක් අපි දැක්ක කියනවා වෙඩි වැදෙනකොට අවියේ කොකාගේ ඇඟිල්ල ඔහොම තියෙන්නේ ඒ ආකාරයෙන්මයි අර මිරිකන් ඉන්න ඒ කොකා වෙඩි වැදිලත් එක දිගට ෆයර් වෙනවා. ඉතින් එහෙම රණවිරුව මේ. ඉතින් මෙහෙම ඒවත් දැකලවත් මේ උදවියට රණවිරුව කියන්නේ බැරි ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. එක්කෝ ලංකාවේ යුද්ධය තිබුණු කාලේ මොව් ලංකාවේ ඉඳලා නැත්නම් මොකක් හරි සිහි නැති වෙලා ඉඳලා තියෙනවා නැත්නම් නිකන් මොකොත් දන්නේ නැහැ. දන්නේ නැත්නම් දන්න දිගාන්ට ඉන්න එක තමයි හොඳ. නොදන්නා වචන කියන්න ගිහිල්ලා. ඒ හින්දා බවුන් රණවිරුව බලන්නකො මේ එක් රණවිරුවෙක් පිළිබඳව කියන්න හදන්නේ මේ රණවිරුවගේ අත්දැකීම ඔබ බලන්න. මේ ඇවිල්ලා අප රට වෙනුවෙන් මිහිපිට දෙවිවරු මේ රණවිරුව කියන්නේ. මේ ඇවිල්ලා එක් රණවිරුවෙක් පමණයි. අපි ඒ වීඩියෝ පට ඔබට බලන්න දෙන්නේ මොහු කියන කාරණාව බලන්න. ලංකාවේ 4 කොන්ටම යන්න පුළුවන් අදට. ඉතින් අද උතුරෙත් ක්‍රීඩකයෝ බිහි වෙන දකුණෙත් ක්‍රීඩකයෝ බිහි වෙනවා. ඒ වෙන කවුරුත් හින්දා නෙමෙයි. දේශපාලකයෝ හින්දා නෙමෙයි රණවිරුව හින්දා. එවකට ජනාධිපති හරි වේවා ආරක්ෂක ලේකම් හරි වේවා කවුරුන් හෝ අනදුන්නාට අනදුන් සැනින් එසනින් ගිහිල්ලා රණවිරුව හරියට යුද්ධ කරපු හින්දානේ. යුද්ධ දිනාගත් අනිත් එක සිවිල් යුද්ධයක්. ලෝකේ මානුෂීය යුද්ධයක්. ඔය එක එක දේශපාලඥයෝ කිව්වට මේක ලෝකේ මානුෂීය යුද්ධයක්. අනිත් එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෑතකදී කිව්වා යුද්ධ කලේ මං කියව හින්දා. ඒ හින්දා මොන ලෝකේ මොන තර්ජනාවක් මොන මානසිකම් ප්‍රශ්නාවක් ඒ කොල්ලෝ එක්ක මම ඉන්නවා කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා. දැන් මං කියන්නවා මේ රණවිරුවගේ අත්දැකීමක් මෙන්න මේ වීඩියෝ පටේ බලන්න. මොහුගේ රූපය අපි ඔබ වගේම තමයි යුද්ධයට යන්න කලින් හරි ප්‍රසන්න මොහුණක් ලස්සන මොහුණක්. දැන් ආබාධ වෙලා තිබෙන්නේ ඔබයි අපයි දැන් ලස්සනට ඉන්න මොවුන් මේ විදිහට අත්පය ඇස් ජීවිත දන් දූපි හින්දා. මෙන්න මේ වීඩියෝ පට හරි බලලා හිතන කට හිතන්න පටන් ගන්න. දෙවෙනි පාර මං ගන්න බලනකොට මෙයාගේ මූණේ තිබුණා මෙන්න මේ හරිය ඇහැ වතුර බෝලේ වගේ මේ වගේ ඇහැ තිබුණා එල්ලිලා. ඒ බ්ලාස්ට් එකත් එක්කම මෙයා උඩින් ගිහිල්ලා LTT ත්‍රස්තවාදීන්ගේ ලයින් එකෙන් ඇතුළට වැටුණා. මෙයා මං කරට ගන්න යනකොට මෙයාගේ අත තිබුණේ නැහැ. මචං මට මොන හරි දෙයක් වුණොත් මගේ කෑල්ලක්වත් කොටි ත්‍රස්තවාදියාට දෙන්න එපා. මගේ ආදරණීය සොයා රත්නායක අපි ආදරයට හදාගෙන තියෙන වයිටා කියලා. අපි දෙන්න බත් පිඟානක් කෑවා මතකද? පොයින්ට් එකේ ඉඳගෙන පිටිපස්සේ ඊට පස්සේ මම බත් කන්න නැතුව ඉතින් මෙයා මන් ළඟට එනවා. ඇයි උඹ කන්නේ නැත්තේ කියලා. මං කිව්වා නෑ මං කන්නේ නෑ මට බඩගින්නේ. මගේ හිතට දැනෙනවා මොකක් හෝ යම් කිසි දෙයක් අද මට සිද්ධ වෙයිදෝ කියන එක තියෙනවා. ඔබ යන්න එපා මම යන්නම් ඉස්සරහට. නෑ මමයි යන්නේ ඉස්සරහට. අද මගේ නම මෙතන ලියවිලා තියෙනවා. මේ පොමෑන් එක මමයි ඉස්සරහට යන්නේ. කටක් කවන්නම් කාපන් කිව්වා මට. අද මේ ඉන්න සොයුරා. මං කිව්වා එක කටක් කාලා මචං මට තව කටක් කවපන්. සමහර විට උඹට හෙට මට මේ කෑම කටයි කවන්න වෙන්නේ නැති වෙයි. ඊට පස්සේ මාව බදාගෙන සුද්දා උඹට එහෙම වෙන්න දෙන්නේ නැහැ කවදාවත්. මං උඹව වේරා ගන්නවා. මං අවසාන කතාවයි කිව්වේ. මචං මට මොන හරි දෙයක් වුණොත් මගේ කෑල්ලක්වත් කොටි ත්‍රස්තවාදියාට දෙන්න එපා. කෑල්ලක් ඉතුරුනත් ඒ කෑල්ල අරගෙන පිටිපස්සට වරෙන් මචං කියලා. මං හිතන්නේ නේද වයිටෝ. ඔයා කිෂ්ට කළා. මට හොඳට මතකයි එදා අපි හයි ග්‍රවුන්ඩ් එකේ ඉදිරියට නැගලා මීටර් 5ක් විතර තමයි අපිට තව තිබුණේ ක්ලේම් එක බංකරේට දාන්න. නමුත් LTT න් අටවලා තිබුණ මර උගලක් ක්ලියර් කර යනකොට බ්ලාස්ට් වුණා. ඒ බ්ලාස්ට් එකත් එක්කම මෙයා උඩින් ගිහිල්ලා LTT ත්‍රස්තවාදීන්ගේ ලයින් එකෙන් ඇතුළට වැටුණා. වැටිලා ඒ මොහොතේම මට ඇහුණා මෙයා සෙම දානවා. කටෙන් සෙම දාන සද්දය එනවා. ඒ සෙම දාන සද්දෙට මම දුවලා ගිහිල්ලා ඉවරලා මෙයා කකුල් දෙක මට අවුනේ. කකුලෙන් අල්ලලා මං ඇදගෙන පිටිපස්සට ආවා. පිටිපස්සට ඇවිල්ලා LTT න් කපලා තිබුණ රෙන්ච් එකක් වුණා. ඒ රෙන්ච් එකට මෙයා දාලා ඉවරලා මෙයාව මං කරට ගන්න යනකොට මෙයාගේ අත තිබුණේ නැහැ. ඒකෝට තමයි මං දන්නේ මෙයාගේ අත නැහැ කියලා. මෙයායි මමයි දෙන්නම වැටුණා මට අල්ලන්න අතක් නැති නිසා. දෙවෙනි පාර මං ගන්න බලනකොට මෙයාගේ මූණේ තිබුණා මෙන්න මේ හරියේ මේ
වතුර බෝලේ වගේ මේ වගේ ඇහැ තිබුණා එල්ලිලා. ඊට පස්සේ මම මේව කර තියාගෙන මං ආවා. ඇවිල්ලා මම පිටිපස්සට දුන්නා. ඒ වෙනකොටත් චරිත් ඉවරයි කියන කතාව තමයි ඒ වෙලාවේ මේ කියන්නේ ඒ තරම්ම මෙයා දරුණුවටම ගැසුල්ට වෙලා තිබුණේ. ඉතින් මං අද ගොඩක් සතුටු වෙනවා චරිත් මේ වගේ මානික වූ චරිතයක් දිනෙන් දින දිනනවා දකින්නකොට මම ගොඩක් සතුටු වෙනවා. චරිත්ට දීර්ඝායුෂ පතනවා මම. ඇත්තටම ගොඩක් සතුටුයි. එදා මලානික වෙච්ච මම එදා මොහුගේ කරෙන් ආවා. අදත් මට හැබ උපස්ථාන කරන්නට මගේ පස්සන විජයබාහු පාබ රෙජිමේන්තුව ඉතාමත් උතුම් රෙජිමේන්තුවක්, ශ්‍රේෂ්ඨ එඩිතර ගෞරවාන්විත රෙජිමේන්තුවක්. මට ඒ තුලින් අද උපස්ථායක සෙනෙක් මගේ ජීවිතය අද එදා කරෙන් අරන් ආවට අද කකුල් දෙකෙන් මාව එක් කරගෙන යන්න දීලා තියෙනවා. ස්තුතියි රංචායක ඔබට නායකතුමනි. දැක්ක නේද? ඒ ඇවිල්ලා අපි වෙනුවෙන් දිවි පරදුවට තබමින් Tamanගේ අවයව මේ හැම දෙයක්ම යුද්ධයට කැප කරලා අපිට ජීවත් වෙන්න සාමය උදා කරලා දුන්නු අභිහිත රණවිරුවෝ. ඒ අභිහිත රණවිරුවෙක්ගේ එක් සිද්ධියක් තමයි අපි ඔහුගේ අත්දැකීමක් ඒ වීඩියෝ පටයෙන් බැලුවේ. ඉතින් මේ වගේ දේවල් දකින්නකොට ඉතාලියෙන් ඔබටත් ඇඟේ ලේ කකියන මැති ශ්‍රී ලාංකිකයින් හැටියට කොහොම වුණත් ඊළඟට කියන්න හදන්නේ දැන් මේ හරි වැඩේ හරිද? ඕපන් ටෝක් එකෙන් කියන්න හදන්නේ ඒක. දැන් ඔය ආණ්ඩුවේ ඉන්නකොට කියන දේවල් සහ ආණ්ඩුවේ බලය නැතුණාට පස්සේ කියන දේවල්, එන්න කලින් කියන දේවල්, ආවට පස්සේ කරගන්න බැරි වෙන දේවල් මේ ඔක්කොම දැන් නිකන් අර හැම දේශපාලන පක්ෂයකටම නිකන් අර අපි කියන්නේ මඤ්ඤමක් වෙලා තියෙන්නේ. දැන් මේ වීඩියෝ පටයෙන් පෙන්වන්න හදන්නේ එවකට ආණ්ඩු බලයේ තියෙන ආණ්ඩු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන ඔහුත් හිටපු ඒ කියන්නේ අපේ මාධ්‍ය රැහෙම මාධ්‍ය සහෝදරයෙක් නිරෝෂන් ප්‍රේමරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ දේශපාලන පක්ෂවලට වෙන දේවල් පිළිබඳව ඔහු එවකට පාර්ලිමේන්තුවේදී කියනවා. ඒ කියන්නේ දේශපාලන පක්ෂයක් ආණ්ඩු බලය ගත්තාම මොකද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? මොකද පක්ෂය රැක ගන්න හදනවද කියන කාරණාව පිළිබඳව නිරෝෂන් ප්‍රේමරත්න එවකට පාර්ලිමේන්තුවේදී කියනවා. බලන්නකෝ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා එවකට කියපු කාරණාව එක හැම දේශපාලන පක්ෂයකටම පොදුයි වගේ එකක් තේරෙනවා. ඕපන් එකේ බලන්නකෝ මේ වීඩියෝ එක. තමුන්නාසලා නිකම්ම විතරයි තමුන්නාසලාගේ ආයතන තුල. ඒක තමයි ඇත්ත කරු මුලාසනාරු මන්ත්‍රීතුමනි. විවේචන නෙමෙයි ඉතින් නොකලත් බෑ, කරලත් බෑ. කරාට වැඩකුත් නැහැ මේව අර බීරි අලින්ට වීණා වහිනවා වගේ. හැබැයි ගරු ඇමතුමනි අපේ රටේ නායකවරුන්ට තියෙන ප්‍රශ්න මේව ජනාධිපතිවරයාට තියෙන ප්‍රශ්න තියෙන්නේ කොහොමද මගේ පක්ෂේ මගේ කරගන්නේ? ආවේ අවුරුදු 5යි කියලා. නිර්පාක්ෂිකයි කියලා ආවේ. තනින් එහාට එකක් තියෙද නැහැ. පක්ෂ රැක ගැන බොරු කියනවා. ඒව තමයි දේශපාලනඥයන්ගේ විදි. ඒ බොරු ටික කියන්න හැබැයි රට වෙනුවෙන් තමුන්නාසලාගේ හෘද සාක්ෂියත් එක්ක වැඩ කරන්න කියලා ඉල්ලීම කරනවා. හොඳයි. බැලුවා නේද? හිතලා බලන්න දේශපාලන පක්ෂය ඇත්තටම එන්න තමන්ගේ පක්ෂය හදා ගන්නද කියලා. එහෙම වුණාම වෙන්නේ ඒ කියන්නේ එක එක දේශපාලන පක්ෂ වලින් ආණ්ඩු පක්ෂයට බලයට පත් වුණාම ආණ්ඩුව ගත්තට පස්සේ තමන්ගේ දේශපාලන පක්ෂය බලය රඳවා ගන්න ශක්තිමත් කරන්න ගියොතින් වෙන්නේ රට වැටෙන එක. ඉතින් රට ඇවිල්ලා කාගේවත් මේ බූදලයක් නෙවෙයිනේ, දේශපාලන පක්ෂයක බූදලයක් නෙවෙයිනේ. ඔබගේ දේශපාලන කර්තව්‍ය කරගන්න පුළුවන් වෙන්නේ රටක් තිබ්බොත් තමයි. අන්න ඒ හින්දා ඒ කාරණා කියද්දි මතක් වෙනවනේ ජීවත් වෙන්නත් රටක් ඕනනේ කියලා ඒ දවස්වල කිව්වන කට්ටිය. කොහොම වුණත් ඊළඟට ඔබට කියන්න හදන්නේ මෙන්න මේ කාරණාව. කවුද? සක්විති රණසිංහ කිව්වහම කතාබහට ලක් වෙච්ච කාරණාවක්. අවුරුදු 2කින් ගහපු සුපිරි ගේම ගොඩදාගෙන සක්විති පොරොන්දුණු විදිහටම 9 කෝටි 85 ලක්ෂය ගෙවලා ඒ කාරණාවෙන් ඔහු බේරෙනවා. බලන්න නේ. ඒ කියන්නේ ඕපන් ටෝක් එකේ මම මේ කියන්න හදන්නේ නීතියෙන් වැරදිකරුවෙක් කරලා සිර මැදිරි ඉඳලා සිර ජීවිත ගත කරලා පස්සේ ඇවිල්ලා YouTube social media වලින් නැවතත් ඉංග්‍රීසි උගන්නලා කොහොම හරි මොන විදිහකට හරි 9 කෝටි 85 ලක්ෂය ගෙවලා තියෙනවා. ඉතින් සක්විති රණසිංහ වගේ අයට ඒ දවස්වල ගහපු ගැහිලිනේ. ඉතින් ඒ වගේ අයගෙන් වැඩ ගන්න ඕනේ. කොහොම වුණත් ඕපන් ටෝක් එකේ කියන්නේ අපිට මතකයි සක්විති රණසිංහ ඒ දවස්වල කිව්වා නිදහස් වෙලා ආවට පස්සේ අන්තිමේදී ඉතුරුනේ අම්මා විතරයි කියලා. ළඟ හිටපු කවුරු එක යාළුවෙක්වත් සල්ලි දෙන්න හිටියේ නැහැ කියලා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඕක තමයි කාරණාව. ඊට පස්සේ අපි ඕපන් ටෝක් එකකින් එන්න හදන්නේ මේ ලුණු ප්‍රශ්නය පිළිබඳව. ලුණු කාරණාව සඳහන් කරනකොට මේ දවස්වල පාර්ලිමේන්තුවේ දෙවනත් වෙන්න කෑ ගහනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. කොහොම වුණත් එක තැනක මම දැක්ක මේ පුවත්පතක වාර්තා වෙලා තිබුණා මේ ලුණු මේ භාවිතා කරන වැඩිලුවනේ.
බලන්න ගොනේ එහෙම භාවිතා කරන්න එපා. එහෙම වුණාම ලුණු මදි වෙනවලු. සමහර කට්ටිය වැස්සට එහෙම ලුණු නිෂ්පාදනය කරන එක අඩු වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් මේ ලුණු කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අර්ජුන මන්ත්‍රීතුමායි හරියට ආණ්ඩු පක්ෂයේ කට්ටියයි ලුණු කාරණාව එක්ක තර්ක කරනවා. කොහොම වුණත් මේ ලුණු ප්‍රශ්නය පිළිබඳව මහජනතාවගේ තියෙනෙත් අපිට මතකයි මේ වගේ හිඟයන් ආපුවම රට එකපාරටම නිකන් අකර්මණ්‍ය වෙන්න පුළුවන්. මොකද මෙහෙම කරනකොට ජනතාව දැන් පොදි බැදගෙන මේවට ක්‍රියාත්මක වෙන්න හදනවා. මහජනතාවගේ අදහස් ඔබට අපි මේ ඇහුවා නම් එක තැනකදී කියනවා මේ එක මහජනතාව පිරිසක් අතර එක්කෙනෙක් කියනවා මේ ගෝඨා එළවපු අපිට මේක මහ ලොකුක නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ විදුලිය නැති එක, ගෑස් නැති එක මේ කාරණා ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එළවා දාමපු අපිට මේක එච්චර දෙයක් නෙමෙයි කියනවා. මේක බරපතල කාරණාවක්. එහෙම වෙන්න ඕනේ නැහැ රටක් හැටියට. ලුණු පොල් කාට්ටේ ලුණු හෙඟුණා කියලා අරගල කළ ජනාධිපතිවරු එළවන්න ඕනේ නැහැ. එනේන හැම ජනාධිපති කෙනෙක්ම එළවන්න ගත්තොත් එහෙම රටක් කොහොමද කරයන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ දැනට මිනිසුන්ගේ මානසික මට්ටම ගේන්න එපා. මේ ආණ්ඩුවට කියන්න අපි. නේ ලුණු පොල් කට්ටේ තියෙන ප්‍රශ්නෙට ආණ්ඩුවක් ගෙදර යවනවා කියන ගානට මිනිස්සුන්ට හිතෙන්න ඒ තැනට ගේන්න එපා. ඒ නිසාවෙන් මේ කාරණා සම්බන්ධයෙන් පොඩ්ඩක් හොයලා බල කරන්න. අර්ජුන මන්ත්‍රීතුමා උතුරට ගිහිලා දකුණට මොනවද කිව්වේ, දකුණට ගිහිලා උතුරට මොනවද කිව්වේ කියන එක හොය නිකන් නේ අර පුරසාරම් දොඩ ඉන්න නැතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න. එකම කාරණාව රටේ යම්කිසි නිෂ්පාදනය යම්කිසි භාවිතා කරන්න තියෙන දෙයක් හිඟ වෙනවා කියන එක කලින් දැනගන්න බැයිද? ඒ කියන්නේ ඔය අමාත්‍යාංශවල ඉන්නවනේ. විකරණ කරන්න කට්ටිය ඉන්නවා, අධ්‍යක්ෂක මණ්ඩල ඉන්නවා. අපේ රටක් හැටියට ප්‍රශ්නේ තමයි හිඟ වෙනවා කියන එක හිඟ වුණාට පස්සේ නැතිම නැතුණාට පස්සේ තමයි හොයන්න පටන් ගන්න. ඊට පස්සේ කියනවා භාවිතා කරන වැඩි කියන කාලයක් තිබ්බනේ. ආණ්ඩු පක්ෂය ආණ්ඩුවට ආපු ගමන් ප්‍රසිද්ධ වුණේ කතාවේ මේ රටේ මේ හාල් එහෙම නැතිනම් වී හිඟයට එක් හේතුවක් මේ බල්ලොන් සුරතල් මසු බල්ලෝ ගොඩක් ඇති කරනවා බල්ලොන්ට කන්න දෙන එක කියලා. ඒව නිකන් කතා විතරයි. මෙහෙමනේ රටේ ජීවත් වෙන ජනතාවගේ වගා කරලා හාල් ගන්නව නම් සල්ලි දීලා හාල් ගන්නව නම් ගන්න හාල් ඒ සල්ලි තමන්ගේ නම් මහත්තයෝ බල්ලොන්ට නෙමේ විසික්කුවත් ඔබතුමාට වැඩක් නැහැ කියන මතය තමයි ජනතාව ඉන්නේ. මොකද සල්ලිත් අපි නම් ගන්නෙත් අපි නම් උයන්නෙත් අපි නම් කන්නෙත් අපේ බල්ලෝ නම් බල්ලොත් අපේ නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ මතේ ජනතාව ඉන්නවා. අන්න එකයි කියන්නේ කාලයක් කිව්වා දැන් ඔය ඉන්ධන අපි කවුරුත් ණයට ගහන්න බෑනේ. විදුලි ණයට ගන්න බෑනේ. ඒ වගේ තැන්වල පාඩු සිදුවෙච්ච රටක අන්න ඒව පොඩ්ඩක් හොයලා බලන්න. ඔය තියෙන කියන ෆයිල් ටික ඉක්මනට ගොඩ ගන්න. ඒව ගොඩ අරගෙන මේ වැඩේ කරන්න කියන එක තමයි ජනතාව සදාහන් කරලා තිබුණේ. කොහොම වුණත් මේ සතිය ඇතුළත මේ අපි ඕපන් ටෝක් වැඩසටහනින් ගන්න හැදුවේ ශ්‍රී ලංකාවේ මේ රණවිරු දිනය සැමරීම සම්බන්ධ තමයි ගොඩක් දේවල් කතා බහ ලක්ුණේ. කොහොම වුණත් අපිට කියන්න තියෙන මෙච්චරයි. යුද්ධය එහෙම නැතිනම් මේ රණවිරුවා පිළිබඳව කවමදාවත් ශ්‍රී ලාංකිකයෙක් නම් රණවිරුවාව පහත් කරන්න එපා. අපි අදටත් ජීවත් වෙලා ඉන්නේ ඔවුන් හින්දා. එතකොට මේ ත්‍රස්තවාදය LTTE ත්‍රස්තවාදය කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක්. මිලේච්ඡ ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඔවුන් ශ්‍රී මහා බෝධියට ඇවිල්ලා පන්න වෙඩි තිබ්බා. එතකොට රටේ ප්‍රධාන තැනක් ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා. ඊට පස්සේ ළමයින් ඉන්න බස් වලට බෝම්බ තිබ්බා. රණවිරුව නිවාඩු ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ආයේ කැම්ප් එකට යද්දි බෝම්බ ගැහුවා. පාසල් වහන්න පටන් ගත්ත අපිට අත්දැකීම් තිබෙනවා. එකමාරට දෙකට ඉවර කරන පාසල් කලින් වහන්න ගත්තා. සමහර අවස්ථාවලදී ළමයින් යවුවේ නැහැ. මොකද බස් එකේ ගිහිල්ලා එනකන් ෂුවර් නැහැ. සමහරට දේශපාලඥයෝ ඒ කාලේ බස් වල යන්නේ නැහැනේ නේ. දැන් ආණ්ඩු පක්ෂින කටියත් යන්නේ නැති වෙන්නේ නැති. ඒ නිසාවෙන් මේවා පිළිබඳව මේ සුළුවට තකන්න එපා. මොකද මේ බටලන්ද වාර්තා ඒ අනම්මන එක බලද්දී ඔය මේ යුද්ධම කියලා නොකරාට ත්‍රස්තවාදී වැඩ කරපු කට්ටියත් ඉදලා තියෙනවා. ඒ හින්දා ඒවත් පොඩ්ඩක් හොයලා බලන්න. අතීතේ පොඩ්ඩක් ගිහින් බලන්න. එක එකපාරටම පොඩ්ඩක් කොහොම මෙනෙහි කරන්නකෝ. තම තමන් මෙනෙහි කරන්න මං කාටවත් මේ ඇඟිල්ල දික් කරනව නෙමෙයි. තම තමන් මෙනෙහි කරන්නකෝ. මොනවද ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් කියලා. එහෙම මෙනෙහි කරලා එක පාරටම P26ට ඇවිල්ලා වැඩ ටික කරන්න පටන් ගන්න. ආණ්ඩුවක් විදිහට මේ විදිහට සැරින් සැරේ මාතෘකාව ඔස්සේ ජනතාවගේ ප්‍රසාදය අප්‍රසාදයක් බවට පත් කර ගැනීමේ දේවල් කියන්න එපා. ඒක රටක් විදිහට සෑහෙන හානියට පත්වන කාරණාවක්. ඒ හින්දා ඕපන් ටෝක් වැඩසටහනෙන් අපි අද කතා කරේ ගොඩක්ම මේ රණවිරුවා පිළිබඳව සහ දේශපාලඥයන් කියපු කතා පිළිබඳව ඔබ මේ වීඩියෝ පට බැලුවා. රණවිරුවගේ අත්දැකීමක් බැලුවා. ඉතින් අපේ රණවිරුවන් සදා අපේ රටේ අභිමානයක් සදා වීරයින් අපි
ජීවත් වෙලා ඉන්න අපි ඔවුන්ට සදා නායකතිය කියනවා. රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය පුදකව සිටිනවා මේ වෙලාවේ CTV Open Talk වැඩසටහනින්. අපි අදට සමුගන්නවා හැමෝටම ජය වේවා.